Friends බලන්න දැන් අපේ බිරියානි එක. Hi hello friends අපි අදත් ගොඩක් famous බිරියානි recipe එකක් තමයි බලන්න දෙන්නේ. ඒක තමයි හයිදරාබාදි chicken biryani half kg chicken. ඒ වගේම half kg basmati හාල් අරන් තමයි මේ recipe එක හදන්න දෙන්නේ. මේක guys මේ ලොකු අය නම් 4 දෙනෙකුට ඕනදම ගන්න පුළුවන්. එහෙනම් අපේ ගෙදර kitchen එකේ රසට ඒ වගේම ගුණට කොහොමද හදන්නේ කියලා බලමුද? එන්න දැන් වීඩියෝ එකට. එහෙනම් අපි හට්ටියක් අරන් තියෙන්නේ. මේකද අපි oil දාන්න යන්නේ gram 100ක්. මෙතන බීලුණු අරන් තියෙන්නේ ග්‍රෑම් 250ක අරන් පොඩියට කපලා තියෙන්නේ බීලුණු golden color වෙනකම් අපි පොඩ්ඩක් fry කරලා ගමු. මූඩිය වහලාම fry කරමු. දැන් මූඩිය අරලා බලමු. බීලුණු මේ පාට වෙනකම් අපි පොඩ්ඩක් fry කරන්න ඕනේ. හරි? දැන් ලිප off කරලා මේකෙන් භාගයක්. හරි? අපි වෙනම අරන් තියමු. මේකෙන් භාගයක් අපි වෙනම අරන් තියමු. හරි? දැන් friends අපි chicken එකට මසාලා ටික mix කරලා ගමු. එතන අපි half kg chicken අරන් තියෙන්නේ. එතන කෑත් තියෙනවා gram 200ක්. මේක දාමු. එතන gram 50ක් ginger අරන් තියෙනවා. ඒ වගේම gram 50 garlic අරන් සුද්ධ කරලා paste කරලා තියෙනවා. මේකත් දාමු. අවු මිරිස් කරල් 3ක් අරන් තියෙනවා. මේකත් දාමු. එතන අපි සූදුරු ටිකක් අරන් තියෙන්නේ. මේක ටීස්පූන් එකේ භාගයක් වගේ තියෙන්නේ. මේකත් දාමු. ඒ වගේම මෙතන කොත්තමල්ලි මිංචු කොළ අරන් තියෙන්නේ. මේකෙන් භාගයක් දාමු දෙකෙන්ම. හරි? lemon භාගයක් අරන් තියෙන්නේ මේකත් දාමු. එතන chili powder අරන් තියෙන්නේ 1 tablespoon මේකත් දාමු. මේ ටික දාලා friends හොඳට mix කරලා ගමු. මෙතන salt අරන් තියෙන්නේ tablespoon එකේ 3 කලක් තියෙනවා. gram වල ගත්තා නම් gram 7යි වගේ තියෙන්නේ. මේකත් දාලා mix කරලා ගමු. මේක marinate කරන්න ඕනේ කියලා අවශ්‍ය නැහැ. friends අපි දැන් ලිපපත්තු මෙතන fry කරපු බීලුණු වලින් භාගයක් අපි අරන් තියෙන්නේ. එතන friends එනසල් තියෙනවා කුරුඳ තියෙනවා කරාඹු තියෙනවා මේ තුනම ග්‍රෑම් 2 ගාන තියෙන්නේ මේකෙන් 4න් 3ක් මේකට දාමු දැන් friends කුරුඳු එනසල් කරාඹු මේ ටික දාලා පොඩ්ඩක් fry කරලා අපි මික්ස් කරලා තියෙන්නේ මේ chicken මේකට දාමු මේකේ low flame එකේ විනාඩි 10ක් විතර cook කරමු එහෙනම් friends අපි මේ වෙලාවේ වෙන හට්ටියක් අරන් ඒකද වතුර ලීටර එකමාරක් දාලා රයිස් 175ක් වගේ කුක් කරලා තමයි මේකට දාන්න යන්නේ. මේකට අපි වතුර දාලා තියෙන්නේ ලීටර එකමාරක්. හරි? දැන් friends අපි මේකද 1 tablespoon salt දාන්න ඕනේ. දාමු. ඒ වගේම කොත්තමල්ලි කොළ ටිකයි මිංචු කොළ ටිකක් දාමු. අපි අරන් තියපු කුරුඳු එනසල් ඒ වගේම කරාඹු ඉතුරු ටිකක් මේකට දාමු. මෙතන වතුර බොයිල් වෙනකම් අපි පොඩ්ඩක් කුක් කරමු. අපි දැන් chicken low flame එක තමයි cook කරන්නේ. මේකද extra වතුර දෙන්නේ නැහැ. friends දැන් වතුර හොඳට boil වෙලා තියෙන්නේ. දැන් friends විනාඩි 20ක විතර පෙන්කන දාලා තිබ්බු මේ හාල් බාස්මති හාල් මේකට දාමු. friends දැන් අපි හාල් දාලා තියෙන්නේ. හාල් අපි 175ක් වගේ තමයි cook කරන්න ඕනේ. අපි දැන් දාලා තියෙන විනාඩි 5ක් විතර යනකොට 175ක් වගේ වෙනවා. ඉතුරු 125ක් අපි බිරියානිත් එක්කන දම් දාලා තමයි cook කරන්න ඕනේ. හරි? friends අපි තා ලේසි විදිය සරල විදිය තමයි අපි ඔයාලට කියලා දෙන්නේ. ඔයාලත් මේ වගේම try කරලා බලන්න. සුපිරිදම output එක එනවා. එහෙනම් දැන් මූඩි එල්ලලා බලමු අපි. දැන් බලන්න friends. මේ හාලෙම 175ක් cook කරලා තියෙන්නේ මේ. එහෙනම් අපි මේකේ තියෙන වතුර ටික අයින් කරලා chicken වලට දාලා දම් කරලා ගමු. එහෙනම් friends මේක මූඩි එල්ලලා බලමු. දැන් අපි chicken low flame එකේ තමයි cook වෙන්නේ. දැන් අපි මේ වතුර අයින් කරපු හාල් ටික දාමු මේකට. friends මේක තියෙන වතුර විතරක් අයින් කරන්න. මේක අපි දාලා තිබ්බ කොත්තමල්ලි කොළ, ඉංචු කොළ, ඒ වගේම කුරුඳු එනසල් ඒවා අයින් කරන්න එපා. මේ බිරියානි කලර් තුනක් එන්න ඕනේ. red color, white color, yellow color. අපි දැන් ග්‍රේම් භාගයක් අරන් තියෙන්නේ saffron මේක උණු වතුර mix කරලා තියෙන්නේ. මේක දාමු yellow color එකට. මේක දැන් දාලා අපි fry කරලා තියෙන බීලුණු ඒකත් මේකට දාමු උඩින්. ඉතුරු වෙලා තියෙන කොත්තමල්ලි මිංචු කොළ ඒකත් මේකද දාලා මූඩිය වහලා friends මේ හට්ටිය මෙහෙට තියලා මේක තෙටයක් ගත්තා flame low එකේ මේක විනාඩි 10ක් වගේ අපි low flame එකේ දම් කරමු. ඊට පස්සේ අපි මූඩිය අරලා බලමු. friends එහෙනම් අපි දැන් දම් දාලා විනාඩි 10ක් විතර වෙනවා. දැන් අපි මූඩිය අරලා බලමුද? wow friends බලන්න අපේ බිරියානි කොහමද වෙලා තියෙනවා කියලා.
හාලෙම හොඳටම කුක් වෙලා. එහෙනම් අපි ප්ලේට් එකකට දාමු. ෆ්‍රෙන්ඩ්ස් මේ බිරියානි අපි සර්ව් කරනකොට ඔක්කොම මික්ස් කරලා තමයි සර්ව් කරන්න ඕනේ. guys මේ බලන්න අපේ බිරියානි එක chicken එක හොඳටම කුක් වෙලා තියෙන්නේ මේ බලන්න. හොඳටම කුක් වෙලා රසණයි. අපි මේක රයිතා ටික ගත්තා. chicken piece එකක් ගත්තා. මේව කණ්ඩ තියෙන්නේ. එහෙනම් friends ඔයාලත් මේ වගේ try කරලා බලන්න. අපි ඉදිරියේදී friends මේ වගේ ගොඩක් වීඩියෝ දාන්නම්.